කොහොමද ළමයි? ස්විට් සෝල් රීකැප් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයා අද මේ බලන්න යන්නේ Love in the Cloud චයිනීස් ඩ්‍රාමා එකේ 13 වෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ අතීත සිදුවීමකින්. මින් කුඩා කාලේ පුහුණු වීම කරන අවස්ථාවක් තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ මින්ගේ පූස් පැටියන් ඇයත් එක්ක ඉන්නවා. එයත් හරිම ලස්සන චූටි පැටියෙක්. පේන විදිහට නම් මින්ගේ මව අධිරාජිනිය මින්ට දඬුවම් කරලා තියෙනවා හරියට පුහුණු වීම නොකරන නිසා. මින්ගේ පූස් පැටියා මින් ළඟට ඇවිත් ඇය ළඟ ඉඳගෙන මින්ගේ තුවාල වුණු අත් දිහා බලලා දුක් වෙනවා. එයාලා කතා වෙන්නේ මින්ගේ පිරිමි වෙස් ගැනීම ගැන. ඉතින් පූස් පැටියා නම් කියන්නේ ඇයව කාටවත් අඳුනගන්න බැහැ ගෑනු ළමයෙක් කියලා. ඒ වගේම ඇය දක්ෂ බවත් පූස් පැටියා මින්ට කියනවා. ඉතින් පුංචි මින් ඇගේ සුරතලාට කරවලත් ගෙනත් දෙනවා කන්න. මේ වෙලාවේ පූස් පැටියා කියනවා මොනව වුණත් මින් එක්ක එයා හැමදාමත් ඉන්නවා කියලා. ඉතින් මෙතනින් කතාව වර්තමානයට හැරෙනවා. ඉතින් අද කතාවට යන්න කලින් ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට ගිහින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා කතාව හොඳයි නම් ලයික් එකකුත් දාලම අද කතාව පැත්තට එකතු වෙන්න කියලත් මං ආදරයෙන් ඉල්ලනවා. මෙතනින් කතාව වර්තමානයට හැරෙනවා. මින්හා පූස් පැටියා කතා කරන්නේ මුන් ෂිබයි උදව් කරන යාෝ ගුවන් කන්දේ ඉන්න කෙනා කවුරු වෙන්න ඇතිද කියලා. ඉතින් මේ වෙලාවේ පූස් පැටියා කියනවා ජික්සින් ආගාදයට ගිහිල්ලා ඒ රහස කොහේ හරි සංගවලා ඇති ඔහු අපි ඒක හොයාගමු කියලා. ඒත් මින්නම් මේ වෙලාවේ මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ජික්සින් ආගාදයට යනවා කියන්නේ භයානක වැඩක්. එහෙදි කාට හරි අහු වුණොත් එහෙම එතනින් එළියට එන්න බැරි වෙන නිසා මින් කියනවා ජිබෝසායි මාර්ගයෙන්ම අපි ඒක දැනගමු කියලා. ඒත් මින් කියන දේ අහන්නේ නැතුව පූස් පැටියා ජික්සින් ආගාදයට යනවා. මේ අතරේ ඔහුව මූන් ෂීබායිගේ සේවකයෙකුට අහු වෙනවා. මොකද දැන් කොහොමත් මූන් ෂීබායි මේ මින් ෂියන්ගේ සහචර සත්වයා වන සුදු පූසව හොයන ගමන් තමයි ඉන්නේ. ඔයාලට කලින් කතාව මතක නම් මූන් ෂීබායිට යාෝ ගුවන් කන්දෙන් පණිවිඩයක් ලැබුණා. ඒ පූසව හොයාගන්න ඔව් ජික්සින් ආගාදේ ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ මේ සේවකයා පූස් පැටියව මෙතන හිර කරනවා. ඔහු පූස් පැටියට ගොඩක් වද දෙනවා මින් ෂියන් ගැන අහලා. ඉතින් පූස් පැටියා ගොඩක් අමාරුවෙන් තමයි මෙතනට වෙලා ඉන්නේ. ඇත්තටම ඔහුට දැන් ගොඩක් තුවාල වෙලා පණ නැතුව බෙල්ලත් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ සේවකයා හිතන්නේ පූස් පැටියා දැනටමත් මැරිලාද කියලා. එහෙම හිතාගෙන ඔහු පූස් පැටියට ලං වෙනවා. මේ වෙලාවේ එකපාරටම ක්‍රියාත්මක වෙන පූස් පැටියා මේ සේවකයාට පහර දීලා මෙතනින් අමාරුවෙන් පැන ගන්නවා. ඉතින් මේත් එක්කම මින්ට දැනෙනවා එයාගේ පූස් පැටියට කරදරයක් වෙලා කියලා. මොකද මින් හා එයාගේ සහචර සත්වයා අතර ආත්මීය බැඳීමක් තියෙන නිසා. ඉතින් මින් ඉක්මනටම ගෙදරින් එළියට එනවා. ඒත් එක්කම මින් දකිනවා එයාගේ පූස් පැටියට හොඳටම තුවාල වෙලා තියෙනවා. එයා ලේ පෙරාගෙන මින් ළඟට දුවගෙන එනවා. මින් ඔහුව දැකලා කලබල වෙලා ඇගේ බලය පාවිච්චි කරනවා ඔහුව සුව කරන්න. ඉතින් එතකොටම හැන්ෆෙන් සාමි පිරිසත් සමග ජීගේ නිවස වටලනවා. ෂුන් ආච්චිත් මේක වළක්වන්න උත්සාහ කරනවා. ඒත් හැන්ෆෙන් සාමි කියනවා මින් ෂියන්ගේ සහචර සත්වයා තමයි ඔය ඉන්නේ. මේ ඉන්න සුදු පෝසා. ඉතින් ඌ ඉන්නවා කියන්නේ මින් ෂියනුත් මෙහෙ ඇති කියලා. ඒ වගේම ඔහු ආවේ ඔහු අල්ලගන්න බව මේ වෙලාවේ කියනවා. මේ වෙලාවේ හැන්ෆෙන් සාමි අතේ මින් ෂියන්ට ප්‍රතිචාර දක්වන උපකරණයකුත් තියෙනවා. ඔහු ඒකත් අරගෙන තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. ඉතින් උපකරණය ක්‍රියාත්මක කරාට පස්සේ ඒක කෙලින්ම දික් වෙන්නේ මින්නී වෙතට. මේ නිසා ඔවුන් මින්නීව අරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද එයා මින් ෂියන් කියලා ඔහු තීරණය කරනවා.
ඒත් ෂුන් ආච්චි මේකට විරුද්ධ වෙන නිසා සෙබළුන් එයාලට පහර දෙන්න ලෑස්ති වෙනවා. මේ අතරේ අපිට පෙන්නනවා ලින් සිටුවරයා පොත් ගොඩකට වට වෙලා කියවමින් ඉන්නවා. ඔහු මොකක් හරි බෙහෙත් වට්ටෝරුවක් තමයි මේ හොයන්නේ. ඉතින් මේ වෙලාවේ ඔහු සේවකයින්ගෙන් උදව් ඉල්ලනවා මේක හොයාගන්න. ඒත් ඒ වෙද්දී සේරම සේවකයොන් වන්ගු මුහුදට ගිහින් කියලා දැනගන්නවා. ඔහු ඒ ගැන විස්තර ඇහුවහම දැනගන්නවා මින් ෂියන්ව අල්ලගන්න තමයි ඒට ගිහින් තියෙන්නේ කියලා. ඉතින් ලින් දන්නවනේ මින් ඉන්නේ එහෙ කියලා. ඉතින් ඔහුත් ඉක්මනටම වන්ගු මුහුද වෙතට යනවා. මේ අතරේ මින් පූස් පැටියවත් බදාගෙන බිම ඉඳගෙන ඉන්නවා. හැන්ෆෙන් සාමි කියනවා ජික්සි නාගාදේ රණශූරයා සතුරෙක්ව ගෙදර තියාගෙන ඉන්නවා කියලා. මින් හා පූස් පැටියව ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම මින් ජී ඇයට ආයුධයක් විදිහට හදලා දුන්න කොණ්ඩ කඩුව අතට අරගන්නවා සටන් කරන්න. මේ වෙලාවේ ටියන්ජින් කුමරිය සමග තරඟාවලිය ගැන කතා කරමින් ඉන්න ජී යාන් ඇතුළු පිරිසක් ඇවිත් වට කර ගන්නවා. ඉතින් කුමරිය මේ ගැන ඇහුවාම ඔහු කියනවා මින් ෂියන්ට රැකවරණය දුන්න ජී බෝසායි අපරාධකරුවෙක්. ඒ නිසා අපි ආවේ ඔහුව අරගෙන යන්න කියලා. ඒත් කුමරිය ඒක කොහොමද වෙන්නේ කියලා අහද්දී ඔහු කියනවා මින් ඊ විදිහට වෙස් වලාගෙන ඉන්නේ මින් ෂියන් බව. ජී නම් hina වෙනවා මේක ගැන අහලා. ඔහු කියන්නේ හැන්ෆෙන් සාමි බොරු කතා හදනවා ඒකට නම් එයා ගොඩක් දක්ෂයි කියලා. කුමරියත් බනිනවා විකාර කතා නොකර පාඩුවේ ඉන්න කියලා. යාන් නම් කියන්නේ මින් ෂියන්ගේ සහචර සත්වයා වන සුදු පූසා වන්ගු මුහුදේදී මින් එක ඉද්දි අල්ලගත්තා කියලා. ඒ වගේම අර සෙවුම් දර්ශනයෙන් මින්ට ප්‍රතිචාර දක්වලා ඒ ඉන්නේ මින් ෂියන් බව තහවුරු කරගත්තා කියලා. ඉතින් ඒ නිසා ජී බෝසායිව අරගෙන යන්න අවශ්‍ය බව යාන් මෙතනදී කියනවා. මේ අතරේ හැන්ෆෙන් සාමි ලෑස්ති වෙන්නේ මින් හා පූස් පැටියව මරලා දාන්න. මින් බලාගෙන ඉන්නේ පහර දුන්නොත් එහෙම සටන් කරන්න. මේ අතරේ ටියන්ජින් කුමරිය යාන්ට කියනවා මින්නී කියන්නේ දුර්වල අහිංසක සුරංගනාවියක් විතරයි කියලා. ඒ වගේම ඇයගෙන් ඇත්ත දැනගන්න ඔයාලට පහසු වෙයි. ජී බෝසායිට අපහාස කරනවට වඩා කියලා. මේ අතරේ ෂුන් ආච්චිත් මින්ව ආරක්ෂා කරනවා. හැන්ෆෙන් සාමි ඇයට තර්ජනය කරනවා මැරෙන්න ආසාවක් නැත්තම් මෙහෙන් යන්න කියලා. ඉතින් සෙබළු පහර දෙනවා මින්ලට. එතකොටම ජී මෙතනට ඇවිත් එයාලට පහර දෙනවා. ඉතින් මේ වෙලාවේ ජී දකින්නේ ඔහුගේ බිරිඳ ඒ කියන්නේ මින් ඇයට ඔහු හදලා දුන්න ආයුධයත් අතේ තියාගෙන කඳුළුත් පුරවගෙන පූස් පැටියත් අතට අරගෙන බිමට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ඇයට ලං වෙලා බැලුව ජී ඇගේ අතේ තිබුණ කොණ්ඩ කටුව පාත් කරලා ඇයව සනසන්න වගේ අතට තට්ටුවක් දානවා. මොකද මින් බය වෙලා තමයි ඉන්නේ කවවත් විශ්වාස නොකරන තත්වෙටම. ඉතින් මේ වෙලාවේ ජී කියන්නේ හැන්ෆෙන් සාමිට ඔයා මෙතන විකාර නටන්න ඇවිත් ඉන්නේ මගේ බිරිඳ වැරදිකාරයෙක් නෙමෙයි කියලා. මේ වෙලාවෙම ටියන්ජින් කුමරියත් මෙතනට එනවා. ඉතින් ඇය අහනවා මෙතන මොකද වෙන්නේ කියලා. හැන්ෆෙන් සාමි ඇයටත් විස්තර කරනවා උන දේවල්. ඒ වගේම පූස් පැටියා මින් ෂියන්ගේ සහචර සත්වයා බවත් ඔහු කියනවා. මේ ලෝකේ වෙස්මාරු කරන්න පුළුවන් පූස් පැටියෙක් සහචර සත්වයෙක් විදිහට ඉන්නේ මින් ෂියන්ට පමණයි කියලා. ඉතින් මෙයාලා මේක විශ්වාස කරනවා. ඒත් කුමරිය මේ වෙලාවේ සන් ලියාවෝ කියන තරුණයාට බනිනවා ජී බෝසායිත් එක්ක රණශූරයන්ගේ තරඟයට සටන් කරද්දී ඔබ පැරදුන නිසා ඒ තරහට දැන් ඔබ බොරුවට මින්වත් මේකට ගාව ගත්තද වැරදි කරුවෙකු කරන්න කියලා. ඒක වැරදි වැටහීමක් බව කුමරිය කියනවා. මේ වෙලාවේ කුමරිය කතා කරන්නෙත් ජී බෝසායිගේ පැත්තටමයි. ඒත් හැන්ෆෙන් සාමි මින් ෂියන්ව හොයාගන්න පාවිච්චි කරපු උපකරණය කුමරියට පෙන්නනවා. ඒක මින්ගේ පැත්තට හැරෙනවත්
ඇය දකිනවා. ඉතින් කුමරියත් මේකට පුදුම වෙනවා. ඒත් ඒ එක්කම ජී ඒ දර්පණය හැන්ෆෙන් සාමිගේ පැත්තට යොමු කරවනවා. ඒ කරලා ඔහු තර්ක කරනවා මේ දර්පණය මායා බලයක් තියෙන ඕනම කෙනෙක්ට හසුරවන්න පුළුවන්. ඉතින් ඔබ මේක මින්නීගේ පැත්තට හැසිරුවාද කියලා අපි දන්නේ නැහැනේ. ඔබට අවශ්‍ය ඇයව වරදකාරු කරන්න වෙන්න ඇති කියලත් මේ වෙලාවේ ජීබෝසායි තර්ක කරනවා හැන්ෆෙන් සාමිත් එක්ක. මේ කතාව අතර මග ලින් සිටුවරයත් මෙතනට එනවා. මේ උපකරණය ගැන කතා කරමින් තමයි ඔහු එන්නේ. එය මින් ෂියෑන්ව හොයාගන්න අවුරුදු 16දී හැදුව උපකරණයක් කියලා ඔහු කියනවා. ඒ වගේම මේ උපකරණය දැන් තියෙන්න ඕනේ යාओ ගුවන් කන්දේ. ඒත් ඒක ඔබේ අතේ තියෙන්නේ කොහොමද කියලා මේ වෙලාවේ ඔහු ප්‍රශ්න කරනවා හැන්ෆෙන් සාමිගෙන්. ඉතින් ඔහු ඒ වෙලාවේ කියන්නේ මේක අපිට මෙහෙදි හම්බ වුණ එකක් කියලා. ඒ වගේම ලින් සිටුවරයා මෙතනදි කියනවා මේ නඩුව උසාවියේදී කතා කරමු කියලා. ඒත් ජී කියනවා මේක පුදුම විහිළුවක් තමයි. ඔයාලා කියන විදිහට මින් ෂියෑන් කාන්තාවක් විදිහට වෙස්වලාගෙන ආශිර්වාද වර්ෂාව ලබා ගන්න ඕනි හින්දා මාව විවාහ වුණා කියලාද ඔයාලා දැන් මේ කියන්න යන්නේ කියලා. මේ වෙලාවේ කුමරිය අහනවා ඔය උපකරණේ දුන්න කෙනා කවුද? ඔහු වෙන්න පුළුවන් කුමන්ත්‍රණය කරන මහ මොළ කරු. එයා අපිටත් දවසක ද්‍රෝහි වෙයි කියලා. ඒත් හැන්ෆෙන් සාමි කියන්නේ එහෙම කවුරුත් එක්කෙනෙක් නැහැ කියලා. ඒ වගේම ඔහු කියනවා මින්නීගේ අනන්‍යතාවය හෙළි කරගන්න ප්‍රශ්න කරන්න ඇයව රැගෙන යන්න වෙනවා කියලා. මේ වෙලාවේ ජී පූස් පැටියව ඔහුගේ ඇටතට ගන්නවා. මින් මේ වෙලාවේ කලබල වෙලා එතනින් නැගිටිනවා. ඉතින් කුමරිය අහනවා ඔබ මොකද කරන්න හදන්නේ ජීබෝසායි කියලා. ජී මෙතනදි කියනවා එදා තරඟයේ දිනුවට පස්සේ මින් ෂියෑන්ගේ සහචර සත්වයාව ඔහු දිනපු කුසලානයක් විදිහට ගත්තා කියලා. ඉතින් ඒ හින්දා එදා ඉඳන් ඒ සතා ඔහුගේ සත්වයා වුණාලු. ඉතින් ඒ හින්දායි ඔහු තුවාල වුණ ගමම්ම යාओ ගුවන් කන්දට යන්නේ නැතුව වන්ගු මුහුදට ආවේ කියලා. ඒ නිසා තමයි ඔහු මාව හොයාගෙන ආවේ කියලා. ජී මෙතනදී බොරු තමයි කියන්නේ. මොකද ඔහුට අවශ්‍යයි මින්ව ප්‍රශ්න කරන්න යන්නේක නවත්ත ගන්න. ඇත්තටම ඔහුට ඕනි ඇයව බේර ගන්න. ඉතින් ඔහු කියනවා මේකට මගේ බිරිඳ වැරදි නැහැ කියලා. ඉතින් කුමරියත් ඔහුගේ පැත්තට කතා කරනවා. මොකද ඇය තමයි ජීබෝසායිව තරඟයට තේරුවේ. ඒ කියන්නේ ඇගේ තේරීම වැරදි බව තමයි අනිත් අය කියන්නේ ජී වැරදිකාරයෙක් කියලා. ඉතින් කුමරිය කියනවා මේක ගැන සැකයි නම් අපි මේ දෙන්නට කියමු මැන්ඩලින් තාරාවුන් ඉදිරියේ මෙයාලගේ හදවත් කැටයම් කරන්න කියලා. මොකද මෙයාලා දැන් කොහොමත් විවාහක යුවලක්නේ කියලා. එතකොට මින්ගේ ඇත්තම අනන්‍යතාවය මිනී නෙමේ නම් අපිට ඒක දැනගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම එයාලගේ හදවත් එකට කැටයම් කරන්න බැරි වෙනවා කියලා. ඉතින් මෙතන ඉන්න හැමෝම මේකට එකඟ වෙනවා. ජී කියනවා මිනී මගේ බිරිඳ. ඇය කවුද කියලා මම හොඳට දන්නවා. ඇයට අත තියන්න කෙනෙක්ව මම කවදාවත් ඉතුරු කරන්නේ නැහැ කියලා මෙතනදි කියනවා. ඉතින් බලන්නකො නේද? ඔහු කොච්චරනම් ඇයව විශ්වාස කරනවද? ඉතින් මේ ආත්ම ගලේ විවාහවන දෙන්නෙක් නම් කොටන විට ඒ කෙනාගේ සැබෑ ආත්මයේ නම ඇරෙන්න වෙන නමක් කොටන්න බෑ. ඉතින් දැන් ජී ලෑස්ති වෙන්නේ හැමෝටම ඒක ඔප්පු කරලා පෙන්නන්න. මොකද මින්ව අරගෙන යනවනේ නැත්තම් අන්න ඒ නිසා. ඉතින් හැමෝම මේ ආදර පාලම ළඟට යනවා. මෙතනදී මින්හා ජීට මැන්ඩලින් තාරාවුන් කියනවා සැබෑ ආදරවන්තයින්ට විතරයි මේ ආදර පාලනම විවර වෙන්නේ. ඉතින් පාලමට ගොඩ වෙන්න කියලා. ජී මේ වෙලාවේ මින්ගේ අතත් අල්ලගෙන එතනට යනවා. ඉතින් පුදුමයක් තමයි වෙන්නේ. මෙයාලට ගොඩ වෙන්න පාලමේ ගල් මතු වෙනවා. ඉතින් ඒ කියන්නේ එයාලා සැබෑ ආදරවන්තයින් කියන එකයි. මින්හා ජී පාලම හරහා යන දිහා හැමෝම බලාගෙන ඉන්නවා. මින් බයේ උනත් ජී සමග යනවා. මොකද ඇගේ සැබෑ අනන්‍යතාවය අද ජීබෝසයි දැනගන්නවා කියලා මින් හොඳටම දන්නවා. ඉතින් අද
ඇය ඔහුගේ විශ්වාසය කඩ කරන බවත් ඇය හොඳටම දන්නවා. ඉතින් අනිත් අය මේ පාලමට ගොඩ වෙන්න උත්සාහ කරත් ඒ කාටවත්ම මෙතනින් යන්න බෑ. මේ වෙලාවේ කුමරිය හැන්ෆෙන්ට කියනවා ඔබ හොඳටම දන්නවනේ ආදරවන්තයින්ට විතරයි මේ පාලමින් තරණය කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ මින් හා ජී දැන් ගිහින් ඉන්නේ ආත්ම ගල ළඟට. මේ වෙලාවේ ජී ඔවුන්ගේ නම් කොටන්න පටන් ගන්නවා. ඒත් මින් ජීගේ අත අල්ලගෙන තාරාවුන්ගෙන් අහනවා මම ඇත්තටම මින් නෙමේ නම් අපිට ලැබෙන දඬුවම මොකක්ද කියලා. මේ වෙලාවේ තාරාවුන් කියන්නේ එවිට නම් කොටන තැනැත්තාට දිව්‍යමය දඬුවම් ලැබෙනවා. ඒ වගේම අවශ්‍යම අවස්ථාවකදී ඒ අයගේ ප්‍රාථමික ආත්මය බිඳ වැටෙනවා. ඒ වගේම මේක ගොඩක් දරුණු වුණොත් එහෙම ආත්මය අළු වෙලා යනවා කියලත් තාරාවුන් මින්ට කියනවා. ඉතින් ජී ගොඩක් දුකින් මින් දිහා බලන් ඉන්නවා. මේ වෙලාවේ දැන් ඔහු දන්නවා මින් ඔහුට මෙච්චර කාලයක් බොරු කරේ කියලා. ඉතින් මින් ජීට නම කොටන්න නොදී වැළැක්කුවත් ජී කියන්නේ ඔබ මට බොරු කරා. ඒත් දැන් මෙතන ඔයාගේ ජීවිතෙත් එක්ක මගේ ජීවිතේ පැඳිලා තියෙනවා. මම මේක අද ඔප්පු කරේ නැත්තම් මෙතනදී මමත් වැරදිකාරයෙක් වෙනවා කියලා ජී මින්ගේ අත අයින් කරලා නම් දෙක ගලෙහි කොටන්න පටන් ගන්නවා. ඉතින් තාරාවුන් ඒ නම් වැරදි බව කියලා ජීට දඬුවම් කරනවා. ඉතින් ඒත් ඒ අකුණු පිට අකුණු වැදුනත් ජී තවමත් එයාලගේ නම් දෙක කොටන්න මහන්සි වෙනවා. ජී ගොඩක් අමාරුවෙන් තමයි මේක කරන්නේ. මොකද මේ වෙලාවේ ඔහුට දිව්‍යමය දඬුවම් හම්බ වෙලා තියෙන නිසා. මෙතනදී එකපාරටම ජී ළඟ තිබිලා බෝතලයක් බිමට වැටෙනවා. ඒ විකිරණශීලී ආත්මයන් එහෙ මෙහෙ යන්න පටන් ගන්නවා බෝතලේ ඇතුලේ හිටපු. ඉතින් ජීට මතක් වෙනවා ෂුන් ආච්චි එදා කිව්වා අහසේ විකිරණශීලී ආත්මයන් තියෙනවා දැකලා පෙම්වතුන් විකිරණශීලී ආත්මයන්ගෙන් ආශිර්වාදය අරගෙන ජීවිත කාලෙම එකට ඉන්න ප්‍රාර්ථනා කරන බව. ඉතින් මේ ආත්මයන්ගේ ආශිර්වාදය පෙම්වතුන්ට ලැබුණාම එයාලා හැමදාමත් එකට ඉන්නවා කියලා. ඉතින් ජීත් එදා ඒක අහලා එයාලට හොරෙන් මේ ආත්මයන් එකතු කරන්න බෝතලයකට දාගන්න එළියට ගිහින් තියෙනවා. ඉතින් ඔහු එදා ආත්මයන් එකින් එක අල්ලගෙන ඒ බෝතලයට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ මිනිත් එක්කම මෙතන ප්‍රාර්ථනාවක් කරන්න ආත්මයන් නිදහස් කරලා. ඉතින් මේ බෝතලේ තමයි මේ විදිහට බිම වැටිලා කැඩිලා යන්නේ. බලන්නකෝ ඉතින් නේද ජීමින්ට ඇත්තටම ආදරේ කරලත් ඇය ඔහුට බොරු කරා කියලා දැනගත්තාම කොච්චර දුක හිතෙන්න ඇතිද නේද? ඉතින් මේ ආත්මයන් පාවෙලා යන දිහා මින්හා ජී කඳුළු පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්නවා. ජී බෝසයි හොඳටම අඬලා තමයි මේ ඉන්නේ. ඉතින් දිව්‍යමය දඬුවම් අඩු වෙනවා විකිරණශීලී ආත්මයන් නිදහස් වුණාම. මොකද එතන ජීහාමින් එකට ඉන්න අවශ්‍ය බවට ජී ආත්මයන්ට ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. මේක මැන්ඩලින් තාරාවුන් දැනගන්නවා. ඉතින් මේ වෙලාවේ ජීගේ හිත සහ ගත දෙකම ගොඩක් දුර්වල වෙලා තමයි තියෙන්නේ. මොකද එයා ගොඩක් දුකින් ඉන්නේ මින් ඔහුට බොරු කිව්ව නිසා. ඒත් ජී මින්නීගේ නම කොහොම හරි ආත්ම ගලේ කොටනවා අකුණු සැර වැඩි වැඩිම. ඉතින් මේක දිහා මිනුත් කඳුළු පිරුණු දෑසින් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ඇය බොරුවක් කරලා මුලදි මේ දේවල් පටන් ගත්තත් දැන් ඈත් ඇත්තටම ඔහුට ආදරය කරනවා. ඉතින් අවසානයේ ජී අමාරුවෙන් උනත් මින්නීගේ නම ආත්ම ගලෙහි කොටනවා. මේ වෙලාවේ ජී බිම වැටෙනවා. ඇත්තටම ඔහු ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඉතින් මින් ජී ළඟට දුවගෙන යනවා. මේ වෙද්දිත් එයාලගේ අත් රතු නූලකින් යා වෙලා ඉවරයි. මොකද දැන් මේ වෙද්දි එයාලගේ හදවත් එකට යා වෙලා නිසා.
ඉතින් මේගොල්ලන්ගේ හදවත් මේ වෙලාවේ එකට මුද්‍රා තියෙනවා. ඒ වගේම එයාලගේ දිව්‍ය විඥානයත් මේ දෙන්න අතර බෙදිලා යනවා. ජී මේ වෙලාවේ අඬමින් එකපාරටම hina වෙලා මින් දිහා බලාගෙන ඉඳලා කියනවා මම ජික්සෙන් ආගාදයේ නිදහස් වෙලා ඇවිත් පළවෙනි වතාවට කෙනෙක්ව විශ්වාස කරා. ඒත් දැන් මම මෝඩෙක් වෙලා මුල ඉඳන්ම ඔයා මාව රවට්ටලා මට බොරු කරා නේද කියලා. ඒ වගේම ඔහු අහනවා දැන් ඔයාට සතුටුයිද ඔයා හැමදාමත් මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරා මින්නී කියලා. ඒ වගේම අහනවා ඔහු ඒකෙන් ඔයා විනෝද වුණාද කියලා. මින් මේ වෙලාවේ දිගින් දිගටම ජීගෙන් සමාව ඉල්ලනවා. ඒත් ජී නම් ඇයව දාලා එතනින් යන්න හදනවා. ඒත් මේ වෙලාවේ එකපාරටම ජී මින්ව ඔහු ළඟට ඇදලා අරගෙන ඇගේ තොල් තදින් සපලා ජී කියනවා මින් මට දුකක් දැනෙන හැම වෙලාවෙම මම ඒක ඔයාට දැනෙන්න සලස්සනවා කියලා. ජී ගොඩක් දුකින් එතනින් පිට වෙලා යනවා. මේ වෙලාවේ පාලමේ අනිත් පැත්තේ ඉන්න පිරිසට තාරාවුන් කියනවා අලුත් විවාහ වූවන් ඔවුන්ගේ නම් ආත්ම ගලේ කැටයම් කරා කියලා. ඉතින් මේක අහපු ලින් සිටුවරයාට දුකක් වගේම කේන්තියක් එනවා. ඒ වගේම හන්ෆෙන් සාමිත් තරහින් වගේ ඉන්නවා. ඒත් තියන්ජින් කුමරිය නම් මේක අහලා ගොඩක් සතුටු වෙනවා. මොකද දැන් මින්හාජී වැරදි නැහැ කියලා ඔප්පු වුණ නිසා. ඒ වගේම ලින් සිටුවරයා කියනවා අද ඉඳන් මින්නීගේ අනන්‍යතාවය තහවුරුයි. ආයෙත් ඇයට දොස් කියන්න කාටවත් බෑ. එහෙම වුණොත් එහෙම විනිශ්චය ශාලාවේ අධිපති වන මම ඒකට නීතියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොටම මින්හාජී පාලමෙන් එගොඩ වෙනවා. මේ වෙලාවේ හන්ෆෙන් දිහා බලන් ඉන්න ජී ඔහුට කියන්නේ මෙතන ඉඳන් කිසිම කෙනෙක්ට මගේ බිරිඳ ගැන චෝදනා කරන්න බෑ කියලා. ඉතින් හන්ෆෙන් සාමි තරහින් වගේ මෙතනින් පිට වෙලා යනවා. මින් දුකින් හා පුදුමෙන් ජී දිහා බලාගෙන ඉන්නවා. ලින් සිටුවරයත් දුකින් මින් දිහා බලන් ඉන්නවා. ඉතින් හැමෝම මෙතනින් පිට වෙලා යනවා. ගොඩක් අමාරුවෙන් උනත් දරාගෙන හිටපු ජීට මෙතනදී ගොඩක් අමාරු වෙනවා. මෙන්න මෙතනින් අද කතාව ඉවර වෙනවා. ඉස්සරහට ජීට මොනා වෙයිද? ඔහුට තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? දිව්‍යමය දඬුවම් නිසා ඔහුගේ ආත්මය විනාශ වේවිද? නැත්තම් ජී ඉතුරු වෙලා මින්ව මැරෙයිද? ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. අපි බලමු ඊළඟ කොටසින් මොකද වෙන්නේ කියලා. ඉතින් කතාව හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. හැමෝටම සුබ දවසක්.